මේ අවබෝධ කරගන්නේ කියන එකේ වීඩියෝ කීපයකුත් කරා. එතෙන්දි මේ රූප 28 ගැන කිව්වා මේ ලෝකේ ඊළඟට දැන් මම අදහස් කරේ ඉදිරියේදී නාම පැත්ත මේ හිත ගැන අපි බොහොම හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ නාම සහ රූප පරිච්ඡේද ඥානය කෙරෙහි අපි අවබෝධය ළඟා කරගන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය කඩාගන්නේ කොහොමද කියන අදහස ගැනීම උදෙසා තමයි රූප 28 ගැන එහෙම පහුගිය කාලේ වීඩියෝ වල කරේ. ඉතින් ඒ රූප 28 වගේම ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි මමය මාගේ කෙනෙක්ගේ පුද්ගලයෙක් යන ආදී වශයෙන් අපි බැඳෙන තාක්කල් දිට්ඨිගත වෙලා වැරදි ලෙස මේ ශාරීරිය පරිහරණය කිරීම තුළ සක්කාය දිට්ඨිය කඩා ගන්න බෑ. ඉතින් සක්කාය දිට්ඨිය කඩා ගැනීම උදෙසාම නාම රූප වශයෙන් මේ ශාරීරිය අවබෝධ කරගත යුතුයි. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක රූපය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. රූප කියන එකේ අවබෝධය ගැනීම උදෙසා තමයි මම මේ රූප 28 පහුගිය දවස්වල අදහසක් ගැනීම උදෙසා මම වීඩියෝ එකක් කරා. එතකොට දැන් මගේ අදහසක් තියෙනවා ආයේ ඇත්තෙම මේ හිත ගැනත් වීඩියෝ එකක් කරන්න. ඊට පෙර මේ ශාසනය පරිශීලනය කර ගැනීම උදෙසා යම්කිසි අදහසක් කියන්න ඕනේ කියන අදහස මතු කරගෙන තමයි අද මේ වීඩියෝ එකක් කරේ. ඇත්තෙන්ම අපි ඉදිරියේදී බලමු මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක. අදට මම නවතිනවා. ඇත්තෙන්ම මේ අභිධර්ම පිටකය පරිශීලනය කරන්න කියන එක තමයි ඉල්ලීම කරන්න පුළුවන්. මේ අති ගාම්භීර හරි සියුම් දහමක් මේ බුද්ධ දර්ශනය කියන්නේ. ඒ දර්ශනය අපේ ජීවිතයේ මේ බොහොම ආයුෂ කෙටි කාලයට ඒ දේ ලබා ගත්තේ නැත්නම් අපි සසරේ 31 තලයේ කොහෙ උපදීද සසර කොච්චර දිග්ගැසෙයිද කියන එක කියන්න අමාරුයි. ඉතින් මේ බුදුන් වහන්සේගේ මේ සද්ධර්මයේ තියෙන කාල සීමාව ඉපදිලා හොඳ ඇස් දෙකක් හම්බෙලා හොඳ කන් දෙකක් හම්බෙලා මිත්‍යා දෘෂ්ටික වෙලා නැහැ, මිත්‍යා දෘෂ්ටික රටක ඉපදිලා නැහැ, මන්ද බුද්ධික තත්ත්වයක් නැහැ. ඉතින් එහෙම කාලයක මේ උපදින එකම මහා භාග්‍යයක් පිනක්. ඉතින් ඒ කාලය තුල මේ දේවල් අවබෝධ කරගත්තොත් සසර දිග්ගැස්සෙන එක මිසක් සසර කෙටි වෙන්නේ නැහැ. ඉතින් අද සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු.